ලෝකය හරිම වේගයෙන් වෙනස් වෙනවා. මිනිස්සු හැමෝම දුවන්නේ තමන්ගේම ඉලක්ක පස්සේ. ඒ කාර්යබහුලත්වය ආත්මාර්ථකාමීත්වය මැද අපිට නොදැනීම අපේ හිත් රළු වෙන්න පටන් අරන්. හැබැයි ඒ හැම දේම අස්සේ තවමත් මේ ලෝකය ලස්සනට ඉතිරි වෙලා තියන්නේ කියලා ඔබ කවදා හරි හිතුවද? ඒ මේ පොළොව මත තවමත් ජීවත් වෙන කරුණාවන්ත හදවත් නිසා. කරුණාවන්ත හදවතක් කියන්නේ පුදුමාකාර දෙයක්. ඒ වගේ හදවතකට පුළුවන් තම කෙනෙක්ගේ ඇස්වල තියෙන කඳුල, හිතේ තියෙන බර වචන නොකරත් නිහඬවම අඳුරගන්න. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් උදව් කරන්නේ වාසි බලාපොරොත්තුවෙන්. හැබැයි සැබෑ කරුණාවන්ත හදවතක් තමන් කරන දෙයට හිලව්වට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ. හරියට නිහඬව ගලාගෙන යන ගඟක් වගේ. තමන්ගේ දියදෝතක් බොන්නේ කවුද කියලා ගඟ කවදාවත් අහන්නේ නැහැ. තමන්ට වැරදි කරපු, තමන්ව රිදවපු මිනිස්සුන්ට වුණත් වෛර නොකර ඔවුන්ව නොදන්නාකම නිසා වැරදි කළ මිනිසයන් යයි සිතා සමාව දෙන්න තරම් ඒ හදවත් මහ පොළොවක් වගේ විශාලයි. කරුණාවන්තකම කියන්නේ දුර්වලකමක් නෙමෙයි. කටුක රළු ලෝකයක තමන්ගේ හිතේ තියෙන මුදු බව සීරීමකින්වත් නොවි රැකගන්න එක මහා ආත්ම ශක්තියක්. මිනිස්සුන්ට විතරක් නෙවෙයි මහා පාරේ ඉන්න අසරණ සතෙකුට පරිසරයට උනත් දයාව දක්වන්න ඒ වගේ පින්වන්ත හදවත්වලට පුළුවන්. ලෝකයේ තියෙන්නේ ලොකුම සතුට ලැබෙන්නේ Taman නිසා තව කෙනෙක් සතුටින් ඉන්නවා දකිද්දි විතරයි. ධනය, බලය, නිලතල හැමදේම දවසක පස් වෙලා යනවා. හැබැයි ඔබ වෙනුවෙන් කළ මිනිස්කම්, ඔබේ කරුණාවන්ත හදවතින් ලෝකයාට දුන්න ආදරය මිනිස් හිත් අස්සේ සදාකල්ම ජීවත් වෙනවා. ඔබේ හදවතත් ඒ වගේ කරුණාවන්ත එකක් කරගන්න. ලෝකය සුවපත් කරන්න පුළුවන් ලොකුම ඖෂධය ඒකයි. ස්තුතියි.